අද දවසේ නිලුම්බිලේ සුවඳ විහිදෙන්නේ තාල වාදනය ගැන උනන්දුවක් දක්වන අපේ යාළුවන් වෙනුවෙන්මයි. ඒ සඳහා අද නිලුම්බිලට අපි තමත් ගෞරවයෙන් ආරාධනා කරා මෙරට තාල වාද්‍ය ශාස්ත්‍රයේ තබ්ලා වාදනයෙන් අනන්‍යතාවයක් ඇති කර සරල සංකීර්ණ සංගීත අංශවලට මහත් දායකත්වයක් ලබා දුන් සෞන්දර්ය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දර්ශනපති විජේරත්න රණතුංග ශූරීන්ට ආයිබෝන් කියලා ගොඩාක් ගෞරවයෙන් පිළිගන්නවා. නිලුම්බිලෙන් අපි විවිධ කලා අංශ ගැන කතා කරනවා. අද දවසේ අපි කතා කරනවා තාල වාද්‍ය ශාස්ත්‍රය ගැන. සර්, අපි මුලින්ම තබ්ලාවේ ඉතිහාසය ගැන කතා කරොත්. තබ්ලාවේ ඉතිහාසය ගැන කතා කරනකොට මුලින්ම තබ්ලාව ගැන මෙහෙම මත දෙකක් සඳහන් වෙනවා. එක මතයක් තමයි 13-14 වෙනි යන වර්ෂවල අක්බර් අධිරාජයාගේ ඒ සමයේ රජ වාසල හිටපු අමීර් කුස්රු නොමැති එයා මහා කවියෙක් කියලා කියන ඒ වගේම වාද්‍ය භාණ්ඩ ගණනාවක් නිර්මාණය කිරීමේ හැකියාවක් තිබිච්ච අය කියලා කියනවා. එතුමා මේ තබ්ලාව නිර්මාණය කරා කියලා එක මතයක් තියෙනවා. තවත් මතයක් තියෙනවා අරාබියේ ජුබල් කියලා මහා සංගීතඥයෙක් කියලා තියෙනවා. එයාගේ පුතාගේ නම තබ්ල්. එයා මේ වාද්‍ය භාණ්ඩ නිර්මාණය කරා කියලා මත දෙකක් තියෙනවා. තබ්ල් කියන ඒ ශිල්පියා තබ්ලාව නිර්මාණය කරපු නිසා ඒකට තබ්ලාව කියන නාමය පටබැඳුණා කියලා එහෙම ඉතිහාසයේ සඳහන් වෙනවා. කොහොම වුණත් තබ්ලාවේ ප්‍රථම තිබුණේ පකාවාජ් කියන වාද්‍ය භාණ්ඩය. ඒක සාමාන්‍යයෙන් බෙරේක හැඩයකින් තමයි යුක්ත වෙලා තිබුණේ. ඒකට ඒ කාලේ මෘදංග කියලා කියනවා. මෘදංග කියලා ඒ භාවිත වුණේ මැටියෙන් නිර්මාණය වෙච්ච නිසා. ඉතින් ඒ කාලේ තිබිච්ච ගායනා ශෛලීන් ධ්‍රුපද දමාර් වැනි ගායනා ශෛලීන් තමයි ඒ කාලේ නිර්මාණය වෙලා තිබුණේ. ඒ ධ්‍රුපද ගායනා කරනකොට එතන සමූහ රජවාසලේ සමූහ වශයෙන් තමයි ගායනා කරන්නේ. එහිදී ගුණ ක්‍රීම් දෙගුණ ඒ ගීතයට දෙගුණ තුන්ගුණ සිව්ගුණ වගේ ගුණ ක්‍රීම් සිදු වෙනවා ගායනයේදී. ඒකෙදී ඒ තබ්ලාව ඒ කාලේ තබ්ලාව නිර්මාණය වෙලා තිබුණේ නැහැ. ඒ පකාවාජෙන් වාද්‍ය භාණ්ඩය වාදනය කරේ මෙන්න මේ පිළිවෙලට. අපි හිතමු දැන් මම හිතන්නේ පුතාලා දුවලා දන්නේ ඇති චෞතාල් කියන තාලේ. චෞතාලේ සාමාන්‍යයෙන් දා දින් තා කීට දා දින් තා තීට කාත ගදීගින දහ. ඒ තබ්ලාවෙන් විවෘතව තමයි ඒ අක්ෂර වාදනය කරේ. ඒ විවෘතව තබ්ලාවේ හඬ විහිදෙන අක්ෂර වලට අපි කියනවා කුල අක්ෂර කියලා. බැඳි අක්ෂර හැටියට අපි ගණන් ගන්නේ මේ තීට වගේ අක්ෂර තමයි බන්ධ අක්ෂර හැටියට ගණන් ගන්නේ. මම මේ පුතාලා දන්නවද චෞතාලේ? දන්නවද? කියන්න බලන්න මම වාදනය කරන්නම් මගෙත් එක්කම කියන්න. අද දවසේ නිලුම්බිල වෙනදටත් වඩා ගොඩාක් සුන්දර වෙනවා. තබ්ලා වාදනය ගැන අපි තවත් දේවල් කතා කරනවා. හැබැයි මේ විරාමෙන් පස්සේ. සර්ගේ තබ්ලා වාදනයේ මුසුණු බොහොම අපූර්ව ගීතයක් අපි අහමු. උදේ ඊට ඉස්සෙල්ලා මම කියන්න ඕනේ දුව මේ මම නිර්මාණය කරපු තාල නිර්මාණය කරපු ගීතයක් තමයි අපේ මහාචාර්ය සංගීතඥ සනත් නන්දසී ගායනා කරන බෝමළුවේ සින්දු. ඒ බෝමළුවේ ගීතේ කියවෙන්නේ සාමණේර හිමිනමක්. ඒ හිමිනමගේ අතීතයේ ආයෝජන කරන මම පොඩි කාලේ මම සෙල්ලම් කරපු හැටි ඒ ආයෝජන කරන ගීතය තමයි. මොකද ගීතේ අදහස කියන්න ගියොත් අපිට කාල වේලාව මදි වෙනවා. ඉතින් ගීතයේ සඳහා මේ පටිගත කිරීමේදී මට හිතුණා මේ ගීතේට තම්මැට්ටමක්
යොදාගත්තොත් හොඳයි කියලා. ඉතින් තම්මැට්ටම් සාමාන්‍යයෙන් තම්මැට්ටම් බෙර වගේ දේවල් අපිට ශ්‍රුතියට සකස් කරගන්න අපහසුයි. ඉතින් මම මේ තබ්ලාවෙන් ඒ තම්මැට්ටම් හඬ මේ නිර්මාණය කරේ මෙන්න මේ පිළිවෙල. ඊට පස්සේ අපි ගීතය ගායනා කරමු. යනවා පුංචි විරාමයකට. විරාමයෙන් පස්සේ ආයෙත් එනවා නෙළුම් විලට. ඊට පස්සේ මම හිතන්නේ දැන් කාවුරුත් දන්න ගීතයක්. මේකේ විශේෂත්වයක් තියෙනවා. මොකද මේක සුනිල් ලෙඩසිංහයන් ගායනා කරන මතන් රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ චන්ද්‍ර මණ්ඩල බැද්ද වටින් මෝදු වෙලා කියන ගීත. ඉතින් මේකේ සාමාන්‍යයෙන් සංගීත නිර්මාණය කරන සංගීත අධ්‍යක්ෂකවරුගේ පුරුද්දක් තියෙනවා. ගීතේ වචන පෙළ කියන ගීත ප්‍රබන්ධයන් මගේ ළඟට ඇවිල්ලා ගීත ගායනා කළා මේකට මොන වගේ වාද්‍ය භාණ්ඩයක්ද යොදාගන්නේ කියලා. ඉතින් චන්ද්‍ර මණ්ඩල බැද්ද වටින් මෝදු වෙලා කළු නැන්දගේ දුවනේ යන්න ගියා බැල් මෙහෙලා කියලා. ඉතින් මම කල්පනා මේක ටිකක් උපහාසාත්මක රසයක් තියෙන ගීතයක්. ඊපස්සේ මම කල්පනා කරලා ඇත්තටම මේ ගීතේ මිටිය උපයෝගී කරගත්තා. මුල් සංගීත ඛණ්ඩයටත් අපි ස්ථායි කොටසට අන්තරා කොටසේදී ගායනා කරන්නේ ඇත්තටම පහතරට බෙරේක එන හැඩයක් තමයි අන්තරා කොටසෙන් ගායනා කරන්නේ. ඒක මම ඇත්තට බායාවෙන් පහතරට බෙරේ විදිහට බායාව යොදාගෙන නිර්මාණය කළා. අපි දැන් ඒ ගීතය ගායනා කරමු. දැන් මම වාදනය කරන්නේ පහතරට බෙර ඛණ්ඩය.